පසේ බුදුරජාන් වහන්සේට උපස්ථාන කරපු නිසා මේ සුනකයා දිව්‍ය ලෝකෙ කියලා ඉපදිලා දිව්‍ය පුත්‍රයෙක් කියලා ඉපදිලා ඉන්නවා. දැන් මේ දිව්‍ය පුත්‍රයා හිමින් කතා කරොත් ඒ දිව්‍ය ලෝකෙ දෙදරනවලු. හයියෙන් කතා කරොත් එහෙම සදිව්ලොවටම දෙදරනවලු. ඒ කියන්නේ මේ සුනකයා තමන්ගේ කට භාවිතා කරලා පසේ බුදුරජාන් වහන්සේ කෙනෙකුට ආරක්ෂාව දීපු විපාකය නිසා මෙවැනි ශක්තියක් ලැබුණ බවයි. මේ ආකාරයෙන් මේ දිව්‍ය ලෝකේ උප්පත්ති ලැබෙන දිව්‍ය පුත්‍රයා ඒ ආයුෂ ඉවරුනන් පස්සේ මේ දිව්‍ය පුත්‍රයා ඒ දිව්‍ය ලෝකෙන් චුත වෙලා නැවතත් මේ දිව්‍ය පුත්‍රයා මනුෂ්‍ය ලෝකේ උපදිනවා. මේ දිව්‍ය පුත්‍රයාට ඒ දිව්‍ය ලෝකයේ ඉතා හොඳේ සැප ලබන්න ලැබුණේ නැහැ. මේ දිව්‍ය පුත්‍රයා මේ විදියට මේ විදිය චුත වෙලා නැවත ඇවිල්ලා ප්‍රතිසන්දිය ලබන්නේ මනුෂ්‍ය ලෝකයක. මනුෂ්‍ය ලෝකේ ප්‍රතිසන්දිය ලබා උපදින්නේ ගණිකාවක කුසේ. ගණිකාව කුසේ තමයි ප්‍රතිසන්දිය ලබන්නේ. මේ ගණිකා කුසේ ප්‍රතිසන්දිය ලබන මේ දවසේ ඒ රටේ හිටිය ජ්‍යොතිෂවේදීන් ඉන්නවනේ. ජ්‍යොතිෂවේදීන් අතර එක්තරා මිනිසෙක් රජතුමා ළඟට ගිහිල්ලා කියනවා අද රාත්‍රියේ මැදියම් රාත්‍රියේ එක්තරා කුමාරයෙක් දරුවෙක් පිරිළමයෙක් උප්පත්තිය ලැබුවා. මේ උප්පත්තිය ලැබු කුමාරයා කවදා හරි දවසක මහා ධන සිටුවරයෙකු බවට පත් වෙනවා. ඊටමත් පුණ්‍යලාභී පුත්‍රයෙක් බව ප්‍රකාශ කරනවා. මේ කතාව ඇහුණා කියලා මෙනකොට මේ කතාව රජතුමාට මේක ඇහෙනවා ඒ කාලේ හිටපු මහා ධන සිටුවරයෙකුට. මේ රජතුමාට කියන අවස්ථාවේදී මේ ධන කුවේරට ඇහෙනවා. ඇහුණන් පස්සේ මේ නැකත්කරුණ කියන්නේ ඉතින් හිමින් නිමෙන් ටිකක් හයියෙන් කියන්නේ මේ මහා සිටුවරයාට ඇහෙනවා. ඇහුණන් පස්සේ මේ ධන මහා සිටුවරයා කල්පනා කරනවා මගේ බිරිඳත් ගැබ්බෙන ඉන්නේ සමහර විට එහෙනම් මගේ දරුවාට දන්නේ නැහැ ප්‍රසූත වෙන්නේ. එහෙනම් මගේ දරුවා වුණොත් හොඳයි. බැරි වෙලා හරි මගේ දරුවා නොවුනොත් මේ ඉපදෙන දරුවා ඉක්මනටම මරා දාන්න ඕනේ. එහෙම නොවුනොත් මොකද මගේ සිටු තනතුර නැති වෙනවනේ. ඔය සමහරු එහෙම කියනවනේ. තමන්ගේ තත්ත්වය නැති වෙනකොට සමහරව අද මේ වර්තමානයේ වගේ ඒ තත්ත්වය නැති වෙයි කියලා නැති කරලා දානවා, මරලා දානවා. ඒ වගේ. ඒ නිසා ඒ වගේ මේ මහා ධන සිටුවරයා ඉක්මනටම ගෙදර ගිහිල්ලා බලනවා. ගෙදර යනකොට අනේ බලනකොට තමන්ගේ බිරිඳට දරුවෙක් ලැබිලානේ. හැබැයි මේ බිරිඳට ලැබිලා තියෙන්නේ ගැහැණු දරුවෙක්. දැන් ඉතින් ඊට පස්සේ කල්පනා කරා මේ පිරිමි දරුවා කොහේ හරි තැනක උප්පත්තිය ලැබලා ඇති කියලා. හෙට හිමිදිරි පාන්දර වෙනකොට කොහොම හරි මං හොයාගන්න ඕන මේ කවුද මේ දරුවා කියලා. මේ දරුවා කවුද කියලා හොයාගත්තේ නැත්නම් මට සිද්ධ වෙනවා මගේ සිටුකම අත්හරින්න. මගේ සිටුකම අත්හරින්න සිද්ධ වෙනවා. මොකද එයා ඊට පස්සේ සිටුවරයා වෙන්නේ. එහෙනම් මට මේ දරුවා හොයාගන්න ලැබුණොත් මරණයටපත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මොකද මගෙට ඉපදලා ඉන්නේ ගැහැණු දරුවෙක්නේ. ඒ නිසා මගේ දුවට සරණ පාවා දෙන්න පුළුවන් මේ කුමාරයාට. එතකොට මේ සිටු මැදුර බාර දෙන්න පුළුවන් මේ කුමාරයාට කියලා මේ සිටුවරයා මේ කල්පනා කරලා මේ සිටුවරයා මොකද කරන්නේ මේ පුරුෂයෙක් ගැහැණු කෙනෙකුට බාර දෙනවා
මේ ළමයා කොහොම හරි හොයන්න කියලා. කොහෙද ඉපදලා ඉන්නේ කියලා දෙන්නේ අපි කොන්ත්‍රාත් දෙන්නේ ඒ වගේ. මේ දෙනවා මේ වගේ ඉපදිලා දෙනවා මෙන්න මේ ලක්ෂණ තියෙන මේ මූණේ මේ වියදයි කොණ්ඩේ මේ විදිය හැඩයි කියලා. මොකද නැකත් කරුවා කියනවා මේ වගේ කුමරෙක් ඉපදින්නේ කියලා කියනවා විස්තර. ඒක මෙයා අහගෙන ඉන්නවනේ. ඉතින් මේ අර ස්ත්‍රීට කියනවා මේ අර හොයලා දෙන්න මේ වගේ කියලා. ඉතින් මේ ස්ත්‍රිය මොකද කරන්නේ මේ නගරේ හැම තැනම හොයගෙන පීර හැම තැනම හොයනවා. නමුත් හොයලා බලනකොට මේ ගෑනු කෙනාට මේ එහෙම කෙනෙක් හම්බෙන්නේ නැහැ. ඔහොම කල්පනා කර ඉන්නකොට එතකොට මොකද කරන්නේ කල්පනා කර ඉන්නවා එයා. ඒ අතර දැන් අර මේ ඉන්නවනේ දැන් මේ පිළිසිඳ ගත්තේ ගණිකාවක කුසේනේ. ඒ ගණිකා කුසේ ඉපදුනහම මේ ගණිකාවගේ එයාගේ හැකියාව තමයි ගණිකා වෘත්තිය. එතකොට ගණිකා වෘත්තියේ වැඩේ යෙදෙන මේ ගණිකාවට මේ පිරිමි කෙනෙක් වැඩක් නැහනේ. ඉතින් මොකද කරන්නේ මෙයා මොකද කරන්නේ මේ ගණිකාව මොකද කරන්නේ මේ දැන් තමන්ගේ වෘත්තිය ඉදිරියට පවත්වාගෙන මම ස්ත්‍රියක් වෙන්න එපා. ඒ නිසා මට මේ පුත්‍රයෙක් නැති වැඩක් නැහැ කියලා මේ ගණිකාව මොකද කරන්නේ මේ පුත්‍රයාව අර මේ තියෙන ඔය මේ කුණු ගොඩකට දාලා ගිහිල්ලා දානවා. කුණු ගොඩකට ගිහිල්ලා දානවා. කුණු ගොඩ දාලා දැන් මොකද මට දැන් මේ වැඩක් නැහැනේ මට මොකද කරන්නේ මේ දරුවාගේ මට කීයක් හම්බ කරගන්න බෑනේ. ඉතින් ඉතින් එහෙමනේ. ඒ වෘත්තියේ ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යනවා. ඉතින් දැන් මොකද කරන්නේ මෙයා මේ කසල ගොඩකට විසි කරලා යනවා දැන් මෙයා යනවා දාලා. ඉතින් දැන් අර කාන්තාවත් දැන් මේ දරුවා හොයාගෙන මේ කොහෙද ඉපදලා ඉන්නේ කියලා හොයන් යනවා. ඉතින් එයාට හම්බ වෙන්නෙත් නැහැ. ඉතින් දැන් ඔය අතරේ තමයි උදේ වරුවේ ගොවි මහත්තයෙක් කුඹුරට යනවා. කුඹුරට යනකොට මේ සද්දයක් එනවා ඈතින් මේ පාර අසල කුණු ගොඩක මේ සත්තු කෑ ගහනවා කෑක්කෝ කෑ ගහනවා මේ මොකද කියලා. කපුටෝ බල්ලෝ නරි වගේ සත්තු කෑ ගහන සද්දයක් තමයි ඇහෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ මේ මිනිස්සයා මොකද මේ කෑ ගහන්නේ කියලා බලන්න ඒ තැනට යනවා බලන්න. එතනට යනවා බලන්න. ඉතින් සත්තුත් එළවලා බලනවා. බලනකොට මෙතන පුංචි දරුවෙක් ඉන්නේ. දරුවෙක් ඉන්නේ ලේ තැවරිච්ච තාම මේ ලේ තැවරිලා වැදම වාදි මේ ඇඟේ ලේ තැවරිලා තියෙනවා. මේ සත්තු මොකද මෙයාව කණ්ඩ තමයි මේ සත්තු කෑ ගහ ඉදිරිය මේ ළඟට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ මිනිහයාට මේ අනේ මේ දරුවාට සෙනෙහසක් ඇතිලා මේ මිනිහයා මොකද කරන්නේ මේ අපේ බිරිඳත් කැමති වෙයි කියලා අරගෙන යනවා. හැබැයි දැන් මෙතනදී මේ විශේෂ සිද්ධියක් සිද්ධ වෙනවා. මේ දරුවා ළඟට මේ අර බල්ලෙක් කියලා හිටපු විපාකයක් තිබ්බනේ. එතනදී අර පසේබුදුරන් වහන්සේට ආරක්ෂාවක් දුන්නානේ කිසිම සතෙකුට එන්න දෙන්නේ නැතුව. අන්නේ එන්න දෙන්නේ නැතුව බුරපු නිසා මේ පින ශක්තිය වැඩි වෙලා මේ කුමාරයාගේ ළඟට මේ කිසිම සතෙකුට එන්න බැරි වුණා. ලං වෙන්න බැරි වුණා. ඒ ආනිසංසය බලයෙන්. ඉතින් ඒ ආනිසංසය බලයෙන් මේ කුමාරයා එතනදී ආරක්ෂා වුණා. ඉතින් මේ ගොවියා මේ වදන දැන් කොහොම හරි මේ දරුවා අරන් යනවනේ. කුඹුරට යන එක පැත්තකින් තියලා මේ දරුවා වැරගෙන තම ගෙදරට ගිහිල්ලා ඒ ගම දියණියට කියනවා මේ මට දරුවෙක් බලන්නකෝ මගදී දරුවෙක් හම්බුණා. මේම අතෑරලා දාලා මේ දරුවෙක් මුණ ගැහුණා. ඉතින් කාණේ මේ කාන්තාවත් බොහොම දරුවන්ට හරිම ආදරේ. ඉක්මනට මේ ඒ සිටු දේවිය ඇය ඉක්මනට මෙයාව ඇඟ හොදලා අර තියනවා දාලා සුනුසුම් කරලා ඉඹලා එහෙම මේ මෙයාට කිරිත් දීලා කිරි එහෙමත් දීලා මෙයා දරුකමට හදාගත්තා. හදා ගන්නවා කියලා දැන් මෙයා හදාගත්තා.